Hi guys, අපි අද bread pizza හදමුද? ඉතින් bread pizza හදන්න ඕන දේවල් මම වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙනවා. මෙතනදී මම sausages, chicken තමයි toppings විදියට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා prawns lover කෙනෙක් නම් prawns පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් vegetarian කෙනෙක් නම් අපිට පුළුවන් vegetarian දේවල් පාවිච්චි කරන්න. මුලින්ම chicken ටිකයි sausages ටිකයි marinate කරගන්න ඕනේ. ඉතින් මේකෙදී මම පාවිච්චි කරන්නේ අද chili paste, ඊළඟට soy sauce සහ barbecue sauce එක විතරයි. ඉතින් මේ තුන දාලා හොඳට අපි chicken ටිකයි sausages ටිකයි වෙන වෙනම marinate කරගන්න ඕනේ. ඊළඟට අපි pan එකකට butter ටිකක් එකතු කරලා අර marinate කරගත්ත sausages ටිකයි chicken ටිකයි හොඳට fry කරගන්න ඕනේ. එතෙන්දී chicken ටික fry කරද්දී සීනි චුට්ටක් add කරගන්න ඕනේ. ඒකෙන් හොඳ රසක් ලැබෙනවා. pizza ටික හදාගන්න ඕනේ bread slices ටික දැන් ready කරගන්න ඕනේ. මම මෙතනදී normal bread slices ඊළඟට burger bun එකක් කපලා අරගෙන තියෙනවා. ඒ වගේම normal bread slices අරගෙන ඒවා round හැඩයට කපාගෙන තියෙනවා. අපි tomato sauce සහ mayonnaise එකතු කරලා sauce එකක් හදාගෙන ඒක අර අපේ bread slices වල හොඳට ගා ගන්න ඕනේ. සෝස් එක ඒ විදිහට ගාගත්තට පස්සේ අපි අර ෆ්‍රයි කරලා ගත්ත sausages ඊළඟට chicken දාලා අපි මේකේ topping එක ready කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී මම එක slice එකකට එක topping වර්ගයයි පාවිච්චි කරන්නේ. ඉතින් sausages දාලා ඊළඟට මම කපාගත්ත මාළු මිරිස් ඊළඟට තක්කාලි ලුණු වගේ දේවල් එකතු කරනවා. ඉතින් තව slices අරගෙන ඔයාලට මේ විදිහටම අර අපි හදාගත්ත chicken ටික add කරලා ලුණු මාළු මිරිස් ටොමැටෝ දාලා ඒකේ toppings හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම grate කරගත්ත mozzarella ටික මේ විදියට උඩින් එකතු කරගන්නවා. ඊළඟට preheat කරගත්ත air fry එකක celsius අංශක 160ක උෂ්ණත්වයකට විනාඩි 5ක් අපේ මේ pizza ටික bake කරගන්නයි තියෙන්නේ. ඉතින් මේක හරිම crispy විදියට එනවා. මේක ඔයාලට evening snack idea එකක් විදියට, breakfast dinner idea එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. තවත් රස රෙසිපි එකකින් ආයෙත් එන්නම්.